හයි ඕලම වීඩියෝට සාදරෙන් පිළිගන්න ඕලා ඒ යුස් කරලා වෙබ්සයිට් හද තියෙනවා හදරනත් අහෙනවා මේක ට්‍රයි කරල ගන්නට මේකින් හදන්නවට සිංගල් පේ වෙබ්සයිට එන අපි වීඩියෝ කරයා ඉස්සල්ලාම ඔය ලවබල්.ai කියල ගුගල්ගේ ටයිප් කරගන්නට මගේ තීර කලින් ටයි් කරපු මේක යස් කරනවා ට මේගේ ඉන්ටවේස් ඇත්ත හම්බෙන්න වලට පුළුවන් ගුගල්ලට ලොග්ගලා එකකවන්ට සිටක් කරන්න එක මහිතන්න එක එච්චරමාර දෙයක් නෙමේ එක නිසාමයි කියරදෙන්ටන අවලට තියන්නේ මෙතන වාට ඕන වෙබ්සයිට්ගේ ප්‍රොම්ට එක ටයි් අපි චජිපිට ගිහ කොමට ටයි් කරග මම මෙතර හදන්න යන්නේ පෝට් ෆෝලිය වෙබ්සයිට් මේකින් සාමන සිංගල් පේන සිංගල් පේට නිසා පෝලියෝ වෙබ්සයිට් එකට බෙස්ට් මතියම කලින් ඒ වගේ හදපු වෙබ්සයිට්යක් මේ ඒ අයක යස් කරලා තව දෙයක්ත්තමා මේ කියන්න තියන්නේ අපිට මේක හදන්ඩ ඉගැන මේක යස් කරන මෙයාලා ෆ්‍රේම්වර්ක තම වයිජස් ඒගැන ජාවස්ක්‍රප්ටර් තියෙන ෆ්‍රේම්වර්ක ඔලට ඒකෙන් තම මේ යස් කරන්ඩන්නේ ඒගැන කස්ටමස් කරත් මේ වෙබ්සයිට් වාට වයිජස් තම වයිජස් කන දැම තියෙන්ඩුවන් කස්ටමසින් කරනවා නැතම මෙ මෙතන පබ්ලිස් කරන්නේ ඔප්ෂන් දීර තිනට මෙතින් මගේ විදිර පබ්ලිස් කරන තියෙන හරි එහපි ජජීවිරෙන ගහිල්ලා ප්‍රොම්ට ටයි් කරග හරිවාට පේන ඇති ජජීවිට අපිට මේ දිහිට ඒකට හදන ප්‍රොම්ට යාට හදන දුන්න මේක තවන්නම් විස්තර එහෙම දාන්නලා ගන්න ටීම් එක බටන්ල කල එක ඉට පස්සේ ඇඩ්බෙන් ඕන විස්තර ටික මේ විඩියෝ දික්ක නිසා මං එච්චර දෙයක් කරන්නට නින්න මේක කෙරම කොපි කරලා ලවබල්.ඒ අයකට ප්ලේස් කරලා එන්ට දෙන්න දැන් බලු මෙ මොනවද වෙබ්සයිට් ඇද හදන්න කියලා මේ වෙබ්සයිට් එක සමහර වෙලාවට බංගෙනවා ඒගෙන් සික්න ඩුප් වෙලා එහෙම වෙලා ප්‍රශ්නවෙන්න පුළුවන් ඊට පස්සේ ඔයා ඒ බග්ගුණ තැන්ටික විස්තර කරලා මෙයාට කියපුවා මෙයා දෙවනි පාර ඒක හදනවා මේ තින් දැන් හදන්න පටන් ගන්න තියෙන වෙබ්සයිට් එක තියෙන්නේ බලාගෙන විතර සිංගල් පේජ් වෙබ්සයිට් එක නිසා මේ ඒක ප්‍රශ්නයක් නෑ මොකද ලොකුවට ප්‍රශ්නයක් ඉන්නේ නෑ වට මේක හදනවා ඔයාට මේක හදල ඉවරුණ හම වට මේක ඩවල්ලෝඩ් කරගන්නඩ ඔන්න මෙතන ජිට්ටබ් එකට කියල වගේ ජිට්ටබ් කනෙට් කරගන්නඩ පුළුව ජිට්ටබ් කනෙට් කරලා ජිට්ටබ් එක වාට ඩවල්ලෝඩ් කරගන්න පුළුවන් සි ෆයිල්ලක් විදිර මේ රිපොසිට්‍රිය එක හදරතමා මේ ප්‍රජෙක්් එක දාන්න ඒකනිසවට ඒකත් ලේසි කරගන්නඩ ඒක තේරනත්තන් කමෙන්ට් එක්තාන්ටම ෂෝට් වීඩියෝකින් එක දාන්න තවදයක් තමා මෙතනවාට පබ්ලිස් කරන්න පුළුව කියන හැමෝටම එක විසිබල් කරන්න නැත්තන් එක ඩිෆෝල්් විදිහටත් විසිබල නතම තියෙන්නේ තම ජනරට් කරන අයි අපි ජනරට් වනට පස්සේ විඩියෝග හම්බ හරිවාට පේන ඇති කෝඩ් එක ඉවරයි හැබැයි කෝඩ් එක බිල්ඩ් ආන් සක්සස්ෆුල් කියලාටලා එර එකක් කාව කියලගෙන අපි ඒ ෆික්ස් කරන්න මෙයාට කිව් කෝඩිය ගොන් කර බැලුත්හෙම වට පේන මෙතන හැදිච්ච ෆයිල් ටිකයි ඒ ඔක්කොම ටික මේ තියෙන්නේ වයිට කන්ෆික්.ටස් කියන එක ගැන වයිජස් කන්ෆිග එක මෙතැන්ට ජෙක් එලිමෙන්ටි ඇඩ් කල තියෙනවට පේන ඇතිම වෙනම සෙක්ෂන් හදල ඒ ජෙක් විදිහට ජෙක් ටැක් විදියට හදල වෙනම ඇඩ් කරතිී
හරි මෙයා හැදුවා කියලා කියන අපි බලමු රිවිව් එක. ඔයාලට පේනවා ඇති දැන් මෙයා හදලා දීපු වෙබ්සයිට් එක උනතර ලස්සනද කියලා. ඒ කියන්නේ අපි මේක තව ටිකක් හොඳට ප්‍රොම්ප්ට් කරා නම් මීට වැඩිය හොඳ අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන්. ඔය try කරලා බලන්න. අපි ඔන්න මේක කෙලින් වෙබ්සයිට් එකෙන් view කරමු browser එකෙන්. ඔයාලට පේනවා ඇති ඒක ලස්සන ඇනිමේෂන් එකක් එක්ක අපිට view වෙනවා full stack developer John Dew කියලා මේ විදිහට වෙන්න ඊට පස්සේ මේ විස්තර ටික මෙතන පෝර්ට්ෆෝලියෝ එක විදිහට දාගන්න පුළුවන්. මෙතන වගේ විස්තර ටික මේ රිප්ලේස් කරගන්න පුළුවන්. මේක ඊට පස්සේ මෙතන GitHub, LinkedIn, Twitter, Instagram මේ වගේ social platform වල මේ icon ටික තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයා කරන project ටික එයා ලස්සනට දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙච්චර කල් කරපු project client වලට එතන කට්ටියට GitHub එකෙන් බලාගන්න option එකක් enable කරලා තියෙනවා. ඊට පස්සේ ස්කිල්ස් ටික ස්කිල් කියලා වෙනම සෙක්ෂන් එකක් හදලා මෙතන ඒ කියන්නේ එක්සැම්පල් ස්කිල් ටිකක් දාලා තියෙනවා. ඔයාට මීටරි ස්කිල්ස් තියෙනවා නම් ඒක දාගන්න ඕන. මේ තියෙන වගේ ස්කිල් වල තරම කොච්චරද කියලා බලාගන්න. ඒ කියන්නේ ස්කිල් වල ලෙවල් එක. හරි මේ තියෙන අන්තිමේට කස්ටමර් රිවිව්ස් ඒ වගේ දේවල් ටික තමයි අන්තිමේටම කන්ටැක්ට් කරගන්න. ඔයාගේ ක්ලයන්ට් කෙනෙක්ට කන්ටැක්ට් කරගන්න විස්තර ටික දාන්න තරකුත් එයා දීලා තියෙනවා. ඉතින් මේ තමයි එයා හදලා දීපු වෙබ්සයිට් එක. මේවා යුනික් වෙබ්සයිට්. මම සෑහෙන මෙයාගේ වෙබ්සයිට් හදුවා. මේ වගේ වෙබ්සයිට් එකක් මේ ප්ලේන් වතාවට ආවේ. මොඩර්න් වෙබ්සයිට් එකක්. අපි GitHub එකකට ඔන්න මේක පබ්ලිෂ් කරලා බලමු මේ ගමන්. මෙතන GitHub එකට ක්ලික් කරලා මෙතන GitHub icon එකට ක්ලික් කරලා මෙතන transfer project to GitHub කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට authorize කරන්න තියෙනවා. authorize කරලා ඔයාගේ profile icon එක ක්ලික් කරන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් GitHub එකට ගියොත් එහෙම අපි යන GitHub එකට මේ තියෙන වගේ GitHub account එක ඔයාලට බලා ගන්න පුළුවන් Nebula Global portfolio කියලා එකක් තියෙනවා. updated now කියලා කියන්නේ දැන් මෙයා හදපු repository එකක් තමයි මෙතන පෙන්නන්නේ. ඒක TypeScript. ඔයා TypeScript කියන knowledge එකක් තියෙන්න ඕනේ. ඔයාට ඕන මේක zip file එකක් විදිහට download කරගෙන කෙලින්ම මේක customize කරන්න ඕනේ. එතකොට lovable එකේ limit තියෙනවා. දවසකට උඩරිම මෙයාත් එක්ක chat කරන්න පුළුවන් limit එකක් එහෙම තියෙනවා. ඒකට paid version එකට ඔයාට යන්න වෙනවා. දැන් වගේ account එකට ගියොත් එහෙම මේ තියෙන වගේ account එක දැන් public account එකක් තියෙන්නේ. ඔයාලට private කරගන්න ඕන. මම හිතන්නේ ඒකට price තියලා මේ package එකක් ගන්න. ඊට පස්සේ profile එකට ගිහලා ඔයාගේ විස්තර ටික change කරගන්න පුළුවන්. ඊට පස්සේ profile එකට ගිහුවම මෙතන ඔයා කරපු project තියෙනවා. මෙතන මම හදපු project තියෙනවා. මේ අර මම කලින් පෙන්නපු project එක මේ තියෙන දැන් හදපු එක. මේක මොකද්ද මන්ද දවස් 20කට කලින් හදපු එකක් මටත් මතක නැහැ. හරි එතරම් ඒවට මොකක් හරි ලාභල දෙන ප්‍රශ්න තියෙනවා නම් මට message එකක් දාන්න. මට නැත්තම් මේකට හරි support එකකින් හරි එයාත් contact කරගන්න. ඉතින් single page website එකක් AI වලින් quickly හදාගන්න මෙන්න මෙහෙම. එහෙනම් ඔයාලට සුබ දවසක්. වීඩියෝ හොඳයි නම් subscribe කරන්න, like කරන්න, යාළුවන්ට share කරලා help එකක් දෙන්න.